තෙරුවන් සරණයි. ඓතිහාසික උපුල්වෙහෙර පුදබිමේ ටිකක් ඉහළ තැනක ඉන්නේ. අද දවසේ අපි මේ පැරණි විහාර මන්දිරයට වහලය සකස් කර අපේ දාගම ළමයි ටිකක් තමයි ඇවිල්ලා මේක බොහෝම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ කරන්නේ. මේ වහලය ගහලා නිම කළා. වහලය දැන්නේකට අර උඩට පිත්තල වලින් නිම කළ කොත් දෙකක් තියන්න හදලා තියෙන්නේ වහලය. ඉතින් ඒ කොත් දෙක අපිට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බොහොම මෙසිතින් ආරාධනා කරනවා. ඒක ලොකු වටින පින්කමක් හින්දා ඒක ගන්න උදව්වක් කරන්න. හේතුව මෙතන මේ බල සම්පන්න භූමියක්. විෂ්ණු දේවාලයේ උඩ තමයි ඇත්තටම මේ දැන් ඉන්නේ. ඒක මේ පණිවිඩය සත්පුරුෂයන් අතර යවන්න ඕන හින්දා තමයි මම මෙතනට නැග්ගේ. නැත්තම් සාමාන්‍යයෙන් මම මෙතනට නගින්නේ. මේ තමයි අපි හැමදාම දිනපතා උදෑසන 5ට කිරිහාර පූජා පවත්වන බෝමළුව. හැමදාම හවස 6ට හිරු බහින වෙලාවේ අටවිසි බුද්ධ වන්දනාව සිදු කරන උතුම් බෝමළුව. ඒ වගේම මේ තමයි සූර්ය ශක්තිය මේ මහ පොළොවට ගේන සූර්යයේ අන්තරයේ හැඩයට නිම කළ බල සම්පන්න වූ දාගැබ. ඒ වගේම මේ කඳු වැටිය මේ ගස් වලින් එහා පැත්තේ තියෙන්නේ නා උයන අක්කර 60 70ක නා උයනට ඉහළින් පහළු කඳු වැටිය මුදුනේ තියෙන්නේ මහා බල සම්පන්නේ උපුල්වෙහෙර දාගැබ් වහන්සේ. ඒ නිසා මේ පුණ්‍ය භූමියෙහි මේ කටයුතු වලට යම් වූ ගුණයකින් ඔබ සිතුවිල්ලකින් උපකාර කරනවා නම් ඒ මහා ආශිර්වාදයක්. ඔබේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ මහා ගුණ වඩන්න මේ තමයි ධාතු මන්දිරය. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. ඒ වගේම ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේගේ, බද්දිය මහරහතන් වහන්සේගේ, නන්ද මහරහතන් වහන්සේගේ ඒ ආදී 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලා 19කට 12කට ආසන්න උත්තම ධාතුන් වහන්සේලා මේ බෝමළුවේ මේ බුද්ධ මන්දිරයේ වැඩ ඉන්නවා. මහා බල සම්පන්න ගුණයෙන් අපි මේ පුදබිම ආරක්ෂා කරන්නේ මේ ධර්මද්වීපයේහි සූපත් භාවය වෙනුවෙන්. ඒ සඳහා සත්පුරුෂයන්ගේ සහයෝගය තමයි ඊටාම ඉහළින් අපට අවශ්‍ය වෙන්නේ. ඒ ගුණයට තමයි මම මේ ආරාධනාව අද දවසේ මේ සත්පුරුෂයන් අතරේ ෂෙයා කරන්න, බෙදා ගන්න උත්සාහ කළේ. මේ වහලෙකට මේ දරුවෝ වෙනුවෙන් වැඩ දැන් දවස් ගාණක් ඇවිල්ලා නැවතිලා මේ වහලේ ගහලා අද නිම කරනවා. මේකට තහඩු හදන්න ඕන. ඒකත් දායකයෝ අතරේ බෙදලා කොහොම හරි ඒකට කටයුතු කරගන්න ඕනේ. මේ බුද්ධ මන්දිරය නිම කිරීමම මේ පුදබිමේ මහා ආශිර්වාදය. දේවාල මන්දිරයේ කටයුතු දැන් මේ වටේ විවෘතව මේ වන්දනා කරන අයට පහසු හදාගන්න ඕන කෑල්ල. ඒකත් තාම ඉදි කරමින් යන්නේ. ඒ නිසා ඒ සඳහා සත්පුරුෂ කිංසිත් ඇති අයට උදව් කරන්න ආරාධනා කරනවා. හේතුව මේ ගම්වල දුප්පත් දෙවි ජනතාව ඉන්නේ. එයාලට මහා ශක්තියක් නෑ. ඇත්තටම හැමදාම අපි වන්දනා කර පින් දෙනවා, ආශිර්වාද කරනවා. මේ ධර්මද්වීපයේ සූපත් භාවයට අනුරාධපුරේ පැරණි නගරයෙන් පූජා නගරයෙන් නැගෙනහිරට තියෙන මහා බල සම්පන්න විශාලම දාගැබ තමයි මේ කන්ද මුදුනේ පිහිටලා තියෙන්නේ. ඓතිහාසික උපුල්වෙහෙර මේ උතුම් පුදබිම විශේෂයි. බලංගොඩ රාද පින්වන්ත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මේ බෝමළුවට සැප්තැම්බර් 27 හවස 6ට ධර්ම දේශනාවකට වඩිනවා. ඒ වෙනකොට අපි මේ සියලු ඉදිකිරීම් නිම කරලා මහා ගුණයක් මේ පින්බිමේ හදලා තියන්න ඕනේ. පහුගිය දවසක ප ဋ ාණ දේශනාව සඳහා කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ දේශනාව පැවැත් වූ තැන මෙතන මේ ගහ යට. ඒ වගේම
පහුගිය දවසක දීගල පියදස්සි ලොකු හමුදුරු වැඩම කළා. උන්වහන්සේ තමන්ගේ අබතෙල් පහන් පූජාව සිදු කළේ මේ පරිශ්‍රය පුරා මහා සැදැහැවන්ත පිරිසගේ සහභාගීත්වයෙන්. අපි ගොඩාක් ධර්මදේශ නෙළුවක් කන්දේ නායක හමුදුරුවෝ තවත් බොහෝ පින්වන්ත ස්වාමින් වහන්සේලා වැඩම කරවමින් දහම් දාණය දෙන ස්ථානයක් මේ ඓතිහාසික උපුල්වේර පුදබිම. එන හැම සැදැහැවන්ත මිනිස්සෙක්ම සුවපත් සිත් වලින් යන ගොඩාක් ලෙඩ හැදුණු දුකෙන් ඉන්න පෙළෙන අය අපි පිරිත් කියලා මේ භූමියේ සුවපත් කරනවා. ඒ සඳහා මහා ආශිර්වාදයක් ඔබ මේ පින්බිමේ ගුණයට උදව් කළොත් උපකාර කළොත් ඒ ඔබටද දිනපතා පින් වැඩෙන පින්කමක් බව සිහි කරමින් කල්යාණ මිත්‍රත්වයෙන් බැඳුණු යහපත් සිතුවිලි පවත්වන ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ ශක්තිය ලැබේවා. ලැබූ ජීවිතය සුන්දර වේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.